ඔබ මේ දකින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි පිහිටා තිබෙන අභයගිරිය චෛත්‍ය තිබෙන ස්ථානයේ අසලින් තිබෙන ඇත් පොකුණ, එමත් නැත්නම් මාස්පත පොකුණයි. මෙම පොකුණ දිගින් අඩි 500කුත් පළලින් අඩි 150කුත් ගැඹුරින් අඩි 30ක් පමණත් වට ප්‍රමාණය, එමත් නැත්නම් වපසරිය අක්‍ර 2කින් යුත් දකුණු ආසියාවේ පිහිටා ඇති විශාලතම පොකුණ ඇත් පොකුණ ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙම ඇත් පොකුණ නිර්මාණය වන්නේ ක්‍රිස්තු පූර්ව පළමු වන සියවසේ, එනම් දැනට අවුරුදු 2000කට උඩදින්ය. අභයගිරිය මූලික කරගත් වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා 5000කට ස්නානය සඳහා මෙම ඇත් පොකුණ, එමත් නැත්නම් මාස්පත පොකුණ නිර්මාණය වේ. මෙම ඇත් පොකුණට ජලය රැගෙන ඒම සඳහා රජවරුන් විසින් නිර්මාණය කරන ලද ජලය මාර්ග දෙකක් වේ. පොකුණේ එක් කෙළවරකින් පෙර්මියංකුළුම වැවෙන්ද, අනෙක් කෙළවරින් බණ්ඩාර මහ බුලංකුළුම වැවෙන්ද ජලගෙන එන එම ජල පිහිලි දෙකයි. එම ජල පිහිලි දෙක අදටත් සක්‍රියව පවතී. එමගින් අපට වැටහෙන්නේ අතීතයේ රජවරුන් විසින් භාවිතා කර වාරි තාක්ෂණයේ ඉතාමත් දියුණු වාරි තාක්ෂණයක් බවයි. Bila boy.